මම හිතන්නේ මේ වෙනකොට අනුරාධපුරයේ තිසකුටිආරච්චි ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා යන සෑම තැනකම පාහේ කතාව කියනවා. ඔයාලා දන්නවා ඇති ඕනතරම් Facebook එකේ මේ දවස්වල හැමයා ෂෙයා කරනවා බලා ගන්න පුළුවන්. විශේෂයෙන් තිසකුටිආරච්චි මහත්මයාගේ Facebook page එකට ගිහින් බැලුවොත් බලා ගන්න පුළුවන්. එතුමා මේ දවස්වල අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොයෙකුත් ගම්දර උසිසාරා තමන්ගේ ඡන්ද කැම්පේන් එක කරනවා. ඒ කියන්නේ ඊළඟ මැතිවරණය මොකක් තිබ්බත් ඒක ජයග්‍රහණය කිරීමේ අරමුණින් ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගමින් ගමට ගිහින් මිනිස්සුත් එක්ක කතා කරනවා. ඒ වගේ මිනිස්සුන්ගේ තියෙන අඩුපාඩු ගැටලු මොනවද කියන එක කතා කරනවා. එතුමාගේ Facebook page එකේ නිතරම ඒව අප්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. එතකොට දැන් මට තිසකුටිආරච්චි කියන්නේ ඇවිල්ලා ඇත්තටම ඒ දවස්වල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඉතින් එතුමාගේ හෝ එතුමා නියෝජනය කරපු පක්ෂේ මොකක් හරි අඩුපාඩුවක් පුඩු වෙන්න ඇති. එතුමා ඡන්ද ඉල්ලපු පැත්තෙන් ජනතාව මේකට ප්‍රතික්ෂේප කරලා ගිය පාර පාර්ලිමේන්තුව වරන් අහිමි කරේ. ඉතින් ඇත්තටම කවුරුණත් කමක් නැහැ පාර්ලිමේන්තුව වරන් අහිමි කරපු කෙනෙක් ආපහු කිසිම විදිහකින් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවට. මොකද ජනතාව ප්‍රතික්ෂේප කරපු මිනිහෙක්ට මං හිතන්නේ නැහැ පුද්ගලයෙක්ට කිසිම අවස්ථාවක නැවත වතාවක් තමන්ගේ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ජනතාවට සේවය කරන්න පුළුවන් කියන එක. හරි කොහොම වුණත් ඒක නෙවෙයි මං කියන්න අදහස් කරේ. තිසකුටිආරච්චි මහත්මයා සහ තිසකුටිආරච්චි මහත්මයා නියෝජනය කරන පක්ෂයේ නොයෙකුත් අය වුණුන් කියන කතාවක් ගැන අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපිත් මේ කැපිති ගොල්ලෑ. ඉතින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ගෙන් අහන්න තමයි මම මේ හදන්නේ. මෙන්න මෙහෙම කතාවක් නිතරම තිසකුටිආරච්චි මහත්තයා කියනවා සහ එතුමාගේ පක්ෂය අය කියනවා. මම අහලා දැනගන්න කැමති අනුරාධපුර දිස්ත්‍රික්කයේ කට්ටියකින් ඇත්තටම මෙහෙම කතාවක් ඔය කට්ටිය කියනවද? එහෙම නැත්නම් මේක මේ අය හිතලා කියනවද? නැත්නම් මේකත් එක කැම්පේන් එකක්ද කියන එක මම කැමතියි දැනගන්න. ඔය කට්ටියක මොකක් හරි අදහසක් තියෙනවා නම් මෙන්න මේ පැත්තෙන් දාලා වීඩියෝ කැල්ල බලලා අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න. කවුද අනුරාධපුරේ තිස්සකුට්ටිගේ අතල්ලලා අතමිරිකලා කිව්වේ මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න ලොකුම මෝඩකම තමයි අපි කරගත්තේ කියලා? මම හිතන්නේ මේ වෙනකොට අනුරාධපුරයේ තිසකුටිආරච්චි ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා යන සෑම තැනකම පාහේ කතාව කියනවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි සමස්ත අනුරාධපුරයේ මේ වෙනකොට එතුමා මුණ ගැහෙන අති බහුතරයක් ජනතාවගේ විශේෂම අනුරාධපුරයේ ජනතාවගේ අදහස ඒක.